අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන විට තහවුරු වී තිබේ. කිරිබණ්ඩලාගේ නිලන්ත මధుරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මధుර රත්නායක වන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා වේ. 34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙසද සිට ඇතැයිද හෙළිව තිබේ. යුද හමුදා සේවයෙන් පලා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පලා ගොස් තිබූ අතර අනෙක් දුරකථනයෙන් නැති වූ දුරකථනයේ තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ඇත. එහිදී අවගන දුම්රියපොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලිසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තීව්‍ර කර ඇත. එහිදී අදාළ සැකකරු ගල්නෑව එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්නෑව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයා ගැනීමට සමත්ව තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තා කර තිබුණි. සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන් කර තිබේ. එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළු වන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ. අනතුරුව වෛද්‍යවරියට කෑගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙනසේ දොර වසා දමා තිබේ. එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ දෑස් වසා ක්‍රූර ලෙස දූෂණයට ලක් කර ඇති බව මේ වන විට සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත. අනතුරුව සැකකාර පුද්ගලයා පලා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනයද පැහැරගෙනය. සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණ දුන් සිදුවීම දැනුම් දී ඇති බව වාර්තා වුණි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.